අයිබෝන් හැමෝටම ඔයාලා සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අපගේ YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනා අමතක කරලා තියෙන ඉතාමත් වැදගත් විෂයක් ගැන. ලිංගික සම්බන්ධතාවයකින් තොරව ලිංගික රෝග පැතිරෙන්න පුළුවන්ද? කවදාවත් ලිංගික සම්බන්ධතාවයක් පාත්වා නැති අයටත් මෙම රෝගය වැළඳෙන්න පුළුවන්ද? මුලින්ම අපි බලමු මොකක්ද මේ ලිංගික රෝග කියන්නේ කියලා. ලිංගික රෝග කියන්නේ ලිංගික ලිංගාශ්‍රිතව බෝ වෙන රෝග. එතකොට උදාහරණයක් විදිහට ගොඩක් ප්‍රචලිත HIV වගේම herpes, syphilis, gonorrhea, HPV, human papilloma virus වගේ දේවල් උදාහරණ විදිහට අපිට දක්වන්න පුළුවන්. පළවෙනි මාර්ගය තමයි සම ස්පර්ශය මගින්. බොහෝ STD රෝග skin to skin contact සමත් එක්ක සම්බන්ධ වීමෙන් පැතිරෙන්න පුළුවන්. උදාහරණ විදිහට herpes වෛරසය දක්වන්න පුළුවන් මිනිස්සු මත ඇති පොඩි තුවාල වගේ දේවල් වලින් අත්හරි මුඛය හරි සම්බන්ධුණු පැතිරෙන්න පුළුවන්. එතකොට HPV human papilloma virus ලිංගික කොටස් අවට සම්බන්ධ හරහා පැතිරෙන්න පුළුවන්. syphilis වගේ දේවලුත් සම්බන්ධ වෙලා පැතිරෙන්න පුළුවන්. ඒ නිසා ලිංගික සම්බන්ධයක් නැහැ කියලා එහෙම ලිංගික රෝග බෝ වෙන්න බැහැ කියලා එකක් නැහැ. දෙවන ආකාරය මුඛ සහ තුල් සම්බන්ධය. ගොඩක් අය තරුණ අය ගොඩක් වෙලාවට සම්බන්ධයක් ඇති වුණාම සිප ගන්නවා. එතකොට ඒ වගේ දේවල් සිදු කරනවා. ඉතින් ඒ ආශ්‍රිතවත් herpes වෛරසය වගේ දේවල් පැතිරෙන්න පුළුවන්. oral sex මුඛ සම්බන්ධව සිදු කරන ලිංගික ක්‍රියාකාරකම් මගින් syphilis, gonorrhea වගේ දේවල් පැතිරෙන්න පුළුවන්. තුන්වෙනි ආකාරය රුධිරය හරහා. රුධිරය හරහා ලිංගික රෝග පැතිරෙන්න පුළුවන්. ඒක ඉතාමත් භයානකයි. ඔය HIV, hepatitis වගේ රෝග බෝ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතන්නේ නැති ආකාරවලින් ට්‍රේසර් එකක් වගේ පාවිච්චි කරන එකෙන් ටැටූ, පියර්සින් වගේ කරන භාවිතා කරන ඉන්දිකටු වගේ දේවල් වලින් රුධිරය සම්බන්ධ ඇති ක්‍රියාකාරකම් මගින් බෝ වෙන්න පුළුවන්. හතරවෙනි ආකාරය මවගේ ළමයට. මවට ලිංගික ආශ්‍රිත රෝගයක් තිබුණොත් ඒ බිලින්දාට පැතිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගර්භණී මවක් ලිංගික රෝග පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම අතිශය වැදගත්. එතකොට ඒ ගර්භණී මවට පුළුවන් ඒ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ගන්න. එතකොට ඒ බිලින්දාට පැතිරීමේ අවදානම නැති කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට HIV, syphilis, gonorrhea, herpes වගේ වෛරස් දේවල් පැතිරෙන්න පුළුවන්. පස්වෙනි මාර්ගය පුද්ගලික භාණ්ඩ බෙදා ගැනීම. මේක ගොඩක් රෙයා වෙන දෙයක්. ගොඩක් දුර්ලභ අවස්ථාවක් පැතිරීමේ. සමහර toothbrush, underwear, towel, ඔය ලිංගික උපකරණ, ලිංගික toys, sex toys වගේ ඒ දේවල් වලින් බෝ වෙන්න පුළුවන්. ඉතින් ඒක වෙන්නේ රුධිරය ගොඩක් වෙලාවට සම්බන්ධ වුණොත් තමයි වෙන්න පුළුවන්. එහෙනම් සම්බන්ධතාවයක් පවත්වද්දී මොනවාද අරශාවට කරන්න පුළුවන්? පුද්ගලික භාණ්ඩ බෙදා හදා ගැනීම ඇත්තටම නැති කරගන්න ඕනේ. අතිශය පුද්ගලික භාණ්ඩ. එතකොට ටැටූ, පියර්සින් වගේ කරන්න කලින් ඒ අලුත් නීඩල් එකක් පාවිච්චි කරනවා කියලා බලන්න පුළුවන්. එතකොට තමන් සම්බන්ධතාවයෙන් පවත්වන පුද්ගලයා ඒ සම්බන්ධතාවය ලිංගික සම්බන්ධතාවයක් ඔය කිස් කිරීමක්, සිප ගැනීමක් වගේ දේවල් වලට යාමට පෙරේම පුද්ගලයා පිළිබඳව සහයම පුද්ගලයාට එවැනි රෝග තිබෙනවාද කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට කොන්ඩම් පාවිච්චි කිරීමේදී වාසියක් තියෙනවා. ගොඩක් වෙලාවට බෝවීමේ හැකියාව ගොඩක් අඩු වෙනවා ලිංගික රෝගය. ඒත් skin to skin සම්බන්ධීමෙන්
ඇතිවන රෝග තියනවා. එහින්ද එක 100% ආරක්ෂාවක් නෙවෙයි. ඉතින් මොන හරි සම්බන්ධය පැහැදිලිවා නම් ලිංගික රෝග පිළිබඳ පරීක්ෂණය කරන එක අත්‍යවශ්‍යයි. තමන්ට විශ්වාසවන්ත නැත්නම් එතකොට ගොඩක් වෙලාවට මෙම රෝගවලට ප්‍රතිකාර තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් නෙවෙයි ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ ලිංගික ආශ්‍රිත රෝග තියෙනවා නම් ගොඩක් අය ලැජ්ජයි ටෙස්ට් කරන්න. ඒ ගොඩක් අය ලැජ්ජ වෙනවා බය වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. තමන්ට පරීක්ෂණ කරගන්න පුළුවන්. ඕන තරම් ආයතන තියෙනවා. ඉතින් පරීක්ෂණ කරගන්න එකෙන් වාසියක් වෙන්නේ තමන්ට ජීවිතය සාමාන්‍ය පුද්ගලෙක් විදියට ප්‍රතිකාර මගින් ජීවත් වෙන්න පුළුවන්. තමන් ආශ්‍රය කරන තම සම්බන්ධතාවය පවත්වන පුද්ගලයන්ට එම රෝග පැතිරීමේ අවදානම නැති කරගන්න පුළුවන්. ඉතින් මොන හරි තියෙනවා නම් ඩවුට් එක මොන හරි තියෙනවා නම් අවිශ්වාසයක් ගිහිල්ලා ටෙස්ට් කරගන්න ඉතාමත් වැදගත්. හරි එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකකින් ඔයගලන්ට ලොකු දෙයක් ලැබුණා කියලා මම හිතනවා. මම ඇත්තටම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඉතින් මේ සම්බන්ධයෙන් කරපු ආටිකල් ඒ වගේ දේවල් වලින් ගත්ත දේවල් වලින් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මොන හරි ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් ඩවුට් එකක් තියෙනවා නම් ඔයගලන්ගේ වෛද්‍යවරයාගෙන් ඇත්තටම මේ ගැන ඔයාලට වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. දැන්වත් වීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. මේ වුණ වීඩියෝ සමග සම්බන්ධ වීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.